සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකට අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු අපි කවුරුත් වගේ කන්න කැමති පිට්සා එකක් හොඳ සැරට හොඳ රසට හදාගන්න විදිය. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පිට්සා සෝස් එක වෙනුවට නයිමිරි සෝස් එකක් හදලා හොඳ සැරට හොඳ රසට තමයි අද අපි හදාගන්න යන්නේ. ඉතින් අපි ඉක්මනින්ම බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන යීස් තේ හැඳි දෙකක් ඒ වගේම සීනි තේ හැන්දක් එකතු කරගෙන මද රස්නේ උණු වතුර මේස හැඳි දෙකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ යීස් ටික ඇක්ටිව් වෙනකන් විනාඩි 10ක් වගේ වහලා තියන්න. මේ ඔයාලට පේන්නේ විනාඩි 10කට පස්සේ ඉතින් අපේ යීස් ටික හොඳයි නම් යීස් ටික අලුත් නම් මේ විදිහට පිපිලා තියෙන්න ඕනි. මේකටම මම දැන් මේ එකතු කරගන්නේ පාන් පිටි කෝප්ප දෙකක්. ග්‍රෑම් වලින් කියනවා නම් ග්‍රෑම් 240ක්. ඉතින් වෙනදා වගේම ඕනි කරන අමුද්‍රව්‍ය සියල්ලම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. පිටි ටික අපි පොඩ්ඩක් මේ විදිහට මික්ස් කරගෙන මේ වෙලේ අපි රස අනුව ලුණු ටිකක් එකතු කරගමු. ලුණු කුඩු තේ හැඳි භාගයක් වගේ හොඳටම ප්‍රමාණවත්. ලුණු ටික එකතු කරගෙන අපි මේක ආයෙමත් පොඩ්ඩක් කවලම් කරගන්න කලින් වතුර මේස හැඳි දෙකක් තුනක් වගේ ආයෙත් එකතු කරගමු. සාමාන්‍යයෙන් පිටි ග්‍රෑම් 240කට වතුර කෝප්ප භාගයක් වගේ අපිට ඕනි වෙනවා. ඒ වගේම මේ වෙලේ මම ඔලිව් ඔයිල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම පිට්සා එකක සුවඳ දෙන්න ඉටාලියන් සීසන් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ආයෙමත් වතුර ටිකෙන් ටික එකතු කරගෙන පිටි ටික එක ගුලියක් වගේ වෙනකන් ඩෝ එක අනා ගමු. මෙතනදී මම පාවිච්චි කරන්නේ මද රස්නේ වතුර මුළු ඩෝ එකම අනා ගන්න. ඉතින් අපි දැන් මේක එක ගුලියක් වගේ වෙනකන් හොඳට මික්ස් කරගමු. ඔයා පාවිච්චි කරන පිටි වර්ගය අනුව වතුර ප්‍රමාණය පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එකට මට ඕනි උනේ වතුර කෝප්ප භාගයයි. වතුර ටිකෙන් ටික එකතු කරගෙන මෙන්න මේ වගේ අපි පිටි ටික ඔක්කොම එක ගුලියක් වෙනකන් විනාඩි කිහිපයක් හොඳට මික්ස් කරගමු. එකපාර වතුර ඔක්කොම දාන්න යන්න එපා. ඔයාලට මේ පේනවා වගේ ටිකෙන් ටික වතුර එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයාට මොනම හරි හේතුවකින් වතුර වැඩි වුණොත් එහෙම ආයෙමත් පාන් පිටි මේස හැන්දක් දෙකක් වගේ එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් අපේ පිටි ටික එක ගුලියකට මේ විදිහට ගන්න පුළුවන් වුණා. ඉතින් කලින් කිව්වා වගේම වතුර කෝප්ප භාගයයි මට ඕනේ උනේ. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ මේ පිටි මෝලිය විනාඩි 15ක් 20ක් වගේ හොඳට නීඩ් කරගන්න. මේ වගේ වර්කින් ටොප් එකක් උඩට පාන් පිටි ටිකක් ඉහළ අපි හොඳට නීඩ් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ අල්ලෙන් ඉස්සරහට තල්ලු කරන ගමන් මේ පිටි ටික ඔයාට නීඩ් කරගන්න පුළුවන්. පිටි එක නීඩ් වෙන තරමටම ඔයාට මේ ඩෝ එක හොඳ සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඒ නිසා ටිකක් වෙලාව අරගෙන විනාඩි 15ක් 20ක් වගේ හොඳට නීඩ් කරගන්න. ටිකක් වෙලා නීඩ් කරනකොට ඔයාට තේරෙනවා ඇති මේ පිටි මෝලිය එන්න එන්න සොෆ්ට් වෙනවා. ඉතින් අපි විනාඩි 20ක් වගේ හොඳට නීඩ් කරගමු. ඒ වගේම තමයි ඔයාට ස්ටෑන්ඩ් මික්ස්චර් එකක් වගේ තියෙනවා නම් මේක නීඩ් කරගන්න හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නේ නැතුව විනාඩි 10ක් වගේ ඇතුළත ඔයාට මේක නීඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න කියලා මේ වෙලේ ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 15කට පස්සේ. ඉතින් මේ බලන්න දැන් කලින්ට වඩා අපේ ඩෝ එක ගොඩාක් සොෆ්ට් වෙලා තියෙන්නේ. ඉතින් මම මේක මුළු කාලය විනාඩි 20ක් වගේ වෙන්න හොඳට නීඩ් කරගත්තා. මේ ඔයාලට පේන්නේ විනාඩි 20කට පස්සේ. ඉතින් මේ බලන්න ඔයාලට පේනවා ඇති දැන් අපේ ඩෝ එක ගොඩාක්ම සොෆ්ට්. ඉතින් මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක රවුම් හැඩයට හදලා හොඳට පිපෙන්න පැයක් වගේ අරන් තියන්න. මේ විදිහට භාජනෙන් තියලා ඩෝ එක වේලෙනවට උඩිනුත් මං ඔලිව් ඔයිල් ටිකක් ගා ගන්නවා. ඉතින් ඔයාට ඔලිව් ඔයිල් වෙනුවට බටර් ටිකක් මාජරින් ටිකක් එහෙම නැත්නම් පොල් තෙල් ටිකක් හරි ගා ගන්න පුළුවන්. ඉතින් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන රස්නේ අනුව මේක ඩබල් සයිස් වෙන්න යන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට හරියටම පැයක් ගියා ඩබල් සයිස් වෙන්න. ඩෝ එක ඩබල් සයිස් වුණාට පස්සේ මේ විදිහට අපි වැඩි හුලන් ටික අයින් කරගෙන ඩෝ එක වර්කින් ටොප් එකක් උඩට එකතු කරගමු. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රේ එකේ හැඩයට ටිකක් මේ විදිහට අතින් හදා ගන්න.
මම අද පාවිච්චි කරන්නේ අඟල් 12ක රවුන්ඩ් ට්‍රේ එකක්. ඉතින් ඒ නිසා මම ටිකක් රවුන්ඩ් හැඩයට තමයි අපේ පිටිමෝලිය හදාගන්නේ. ඒ වගේම ඔයාට මේක රවුන්ඩ් ට්‍රේ එකකම දාන්න ඕනේ නැහැ. කොටු හැඩයට හරි ඔයා කැමති ෂේප් එකකින් බේක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට අපේ ට්‍රේ එකේ උඩට තෙල් ටිකක් ගහලා අපේ ඩෝ එක තියාගමු. ඇඟිලි තුඩු පාවිච්චි කරලා ලේසියෙන් ඔයාට ෂේප් එක හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට වාටිය ටිකක් ඕනි නිසා මෙන්න මේ වගේ ඇඟිලි තුඩු වලින් තද කරගෙන වාටිය කොටස ටිකක් අපිට උස්සලා වගේ හදාගන්න පුළුවන්. ඉතින් මේ බලන්න දැන් අපේ ඩෝ එක ලෑස්ති. ඉතින් දැන් අපි මේක මේ විදිහටම විනාඩි 10ක් වගේ වහලා තියමු. ඒ අතරතුර ඔයාට පුළුවන් ඔයාගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් වගේ ප්‍රීහීට් වෙන්න දෙන්න. විනාඩි 15කට පස්සේ මම මේ විදිහට ගෑරුප්පුවක් පාවිච්චි කරලා තැන් වලින් සිදුරු හදා ගන්නවා. ඉතින් මෙහෙම කරාම අපිට ක්‍රිස්පි ගතියට අපේ පිට්සා එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත නයිමිරිස් සෝස් එක. ඉතින් මේක හදාගත්ත විදිහ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මේක හදාගත්තේ කියලා. මුලින්ම මම නයිමිරිස් කරල් 4ක් වගේ හොඳට සෝදලා පිරිසිදු කරගෙන පොඩියට කපාගෙන ඒකටම වතුර මේසෙ හැඳි 3ක් එකතු කරලා රසායනික ලුණු කුඩු ටිකක් එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපිට ලැබෙන මිශ්‍රණය භාජනයක් අරගෙන ඒකට එකතු කරලා ඒකටම රසායනික ලුණු කුඩු ඒ වගේම ඇඹුල් රසක් ගන්න විනාගිරි ටිකක් එකතු කරලා තවත් වතුර කෝප්ප කාලක් වගේ එකතු කරලා අඩු ගින්දරේ ලිපේ තියලා හැඳි ගන්න ඕනි. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන අපේ මේ සෝස් එක උක්කු වෙනකන් හැඳි ගහ ගන්න ඕනි. මේකට රසායනික ලුණු විනාගිරි අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි සීනි එකතු කරන්නත් අමතක කරන්න එපා. සීනි එකතු කරාම අපේ සෝස් එකට හොඳ රසක් ලැබෙනවා. ඒ වගේම ඔයාට මේක තවත් උකු ගතිය වැඩියෙන් ඕනි නම් කෝන් ෆ්ලා මේස හැන්දක් වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාට බලන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් ඔක්කොම සෝස් ටික ගාගෙන ඉවරයි. දැන් මම මේ වෙලේ මොසරෙල්ලා චීස් ටිකක් පොඩියට ග්‍රේට් කරගෙන උඩට ඉහ ගන්නවා. ඔයාට මොසරෙල්ලා වෙනුවට චෙඩා චීස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගෙදර උයපු චිකන් තිබුණා. ඉතින් මම චිකන් වලින් ටිකක් මේ විදිහට තීරු කපාගෙන එකතු කරගත්තා. ඒ වගේම මට ඔලිව් තිබුණ නිසා ඔලිව් ඇට 2-3ක් වගේ මේ විදිහට කපලා එකතු කරගන්නම්. ඒ වගේම රසායනික තක්කාලි ටිකක් සහ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාට මේ දේවල්ම එකතු කරන්න ඕනි කියලා නැහැ. ඔයාට ගෙදර තියෙන ඔයා කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔක්කොම එකතු කරාට පස්සේ අන්තිමට මම තවත් මොසරෙල්ලා චීස් ටිකක් උඩින් එකතු කරගන්නවා. ඒ වගේම අපිට හොඳ ලස්සන පාටකින් බේක් කරගන්න ඕනි නිසා බිත්තර කහමදයක් හොඳට බීට් කරලා මේ විදිහට වටේට ආලේප කරගන්නවා. ඉතින් ඔයාට බිත්තර කහමද වෙනුවට ඔලිව් ඔයිල් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ පිට්සා එක ලෑස්ති. ඉතින් අන්තිමට මම තවත් හොඳට සුවඳ එන්න පිට්සා සීසනින් වලින් ටිකක් උඩට ඉහලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වුණ oven එකේ විනාඩි 20ක් 25ක් වගේ කාලයක් අපේ පිට්සා එක බේක් කරගන්නවා. ඉතින් මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 25ක් බේක් වුණ පිට්සා එක. ඉතින් මේ බලන්න හොඳ ලස්සනට තියෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසයි. ඉතින් අපි එකතු කරපු නයිමිරිස් සෝස් එක නිසා මේකට හොඳ සැරක් වගේම ගොඩාක් හොඳ රසක් සුවඳක් ඔක්කොම තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම මේ පිට්සා එක try කරලා බලන්න. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න. ඒ වගේම තවමත් අපිව subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරලා මේ වගේ videos දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.